Hello guys, ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ සේසන ව්ලොග්ස් YouTube channel එකට. ඉතින් සිංහල අලුත් අවුරුද්දත් පහ වුණා. ඉතින් අවුරුද්දට මගේ අතින් කොකිස් හදන විදිය තමයි මේ පෙන්වන්න යන්නේ ඔයගලන්ට. අපිට සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් කොකිස් හදන්න ඕන වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් හැමෝටම කියන්න ඕනේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබ නව වසරක් එන්න ඕනේ ඔයගලන්ට. ඉතින් අපි බලමු මොනවද ඕන කරන්න කියලා කොකිස් හදන්න. පොල් කිරි කෝප්ප දෙකක්, හාල් පිටි ග්‍රෑම් 200ක්, පාන් පිටි ග්‍රෑම් 50ක්, බිත්තරයක්, තව ඔයගලන්ට අවශ්‍ය නම් කරපිංචා යොදා ගන්න පුළුවන්. ඉතින් මේ සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයෙන් තමයි අපි කොකිස් හදන්න තියන්නේ. අපි බලමු කොහොමද අපේ රස කොකිස් එක හදන්න කියලා. මුලින්ම අපි බෝල් එකකට හාල් පිටි සහ පාන් පිටි එකතු කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ හාල් පිටිත් අපි එකතු කරගන්න ඕනේ මේ බෝල් එකටම. ඊට පස්සේ රස අනුව ලුණු සහ කහ ස්වල්පයක් අපි මේකට එකතු කරගන්න ඕනේ. ඉතින් අපි මේ විදියට කහත් ඉතාමත් සුළු ප්‍රමාණයක් එකතු කරගමු. මොකද කහ කියන්නේ කෑමකට දැම්මම ඉක්මනට ඒ පාටට හැරෙන ද්‍රව්‍යයක්. ඒකින්ද සමහර ගොඩක් පාටට කැමතිත් නැති හින්දා අපි කහ ස්වල්පයක් එකතු කරගන්න ඕනේ. ඒ පාට ලා කහ පාට තමයි කොකිස් එක එන්න ඕනේ. ඉතින් කාත් එකතු කරගත්තන් පස්සේ අපි හොඳට මිශ්‍ර කරගන්න ඕනේ මේ මිශ්‍රණේ. ලුණු, කහ, පාන් පිටි, හාල් පිටි මේ හතරම හොඳට මිශ්‍ර කරගන්න ඕනේ අපි. ඒකට ඔයගලන්ට හැන්දක් භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට හොඳට මිශ්‍ර කරගත්තන් පස්සේ වෙනම බෝල් එකකට අපි බිත්තරේ දාගෙන බිත්තරේ හොඳට ගහ ගන්න ඕනේ. ඉතින් බිත්තරේ ගහන තරමට තමයි කොකිස් එක ක්‍රිස්පි ගතියට එන්නේ. අනික බිත්තරේ ගහද්දී ඔයගොල්ලෝ වෙන බෝල් එකකට දාලා ගන්න. මොකද බිත්තරේ සවුත් වෙලා තිබ්බොත් හදිස්සියේ අර පිටි ටිකත් අපරාධි හින්දා. ඉතින් හොඳට ගෑරප්පුවකින් හරි වික්ස් එකකින් හරි ඔයගොල්ලන්ට බිත්තරේ හොඳට ගහ ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට විනාඩි 3ක් විතර හොඳට බිත්තරේ ගහ ගන්න ඕනේ. ඉතින් එහෙම බිත්තරේ ගහගත්තන් පස්සේ අර මිශ්‍රණයට අපි බිත්තරේ එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන ගෑරප්පුවකින් හරි වික්ස් එකකින් හරි හොඳට මේ මිශ්‍රණේ බිත්තරේ මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට විනාඩි 3ක් විතර හොඳට වික්ස් කරගන්න ඕනේ. ඉතින් මෙම මිශ්‍රණයේ ඝන තත්ත්වයේ තියෙනකොට මේක ඔයගොල්ලෝ විස්සකේ හරි ගෑරප්පුවේ හරි පොඩ ඇලෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ ඒක හැමෝම බෝල් එකේ හරි ගන්න භාජනයේ තියලා ඉවරලා පොල් කිරි එකතු කරන්න. පොල් කිරි එකතු කරාන් පස්සේ පොල් කිරි කෝප්ප දෙකම එකපාර එකතු කරන්න එපා. මුලින්ම පොඩ්ඩක් එකතු කරලා එහෙම කඩින් කඩ එකතු කරන්න. එතකොට මේකේ ඝන තත්ත්වය ඇරිලි ඉවරලා අපිට කොකිස් හදා ගන්න ඕනේ මිශ්‍රණය එනවා. ඉතින් එහෙම ඔයගොල්ලෝ පොල් කිරි ඔක්කොම එකපාර එකතු කරන්න නැතුව කඩින් කඩ එකතු කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි එකතු කරගන්න ඕන පොල් කිරි කඩින් කඩ එකතු කරලා පොල් කිරි අර මිශ්‍රණය එකතු කරලා ඉවරලා අපි ඒක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. හොඳින් හඳලා ගන්න ඕනේ. වික්ස් එකක් හරි ගාරප්පුවක් හරි හඳක් හරි ඔයගොල්ලන්ට භාවිත කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඉතින් මුලින් මේම උප මිශ්‍රණයක් එනවා. ඒකත් හොඳට මිශ්‍ර කරගෙන ඉවර වෙලා අපි ඉතුරු පොල් කිරි ප්‍රමාණයත් මේකට එකතු කරන්න ඕනේ. ඉතින් අපි දැන් මේ පොල් කිරි ටික එකතු කරමු මේකට. ඉතින් මේ විදිහට අපි අනිත් පොල් කිරි ටිකත් මේකට මිශ්‍රණයට එකතු කරගමු. එකතු කරගෙන ඉවර වෙලා අපි ආයෙ හොඳට හැඳිලා ගන්න ඕනේ. ඉතින් දැන් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් කරපිංච එකතු කරන්න පුළුවන්. කරපිංච අත්‍යවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට කැමති නම් විතරක් එකතු කරන්න පුළුවන්. ඒකත් සුළු ප්‍රමාණයක් එකතු කරන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් අපි හොඳට මිශ්‍ර කරගන්න ඕනේ මිශ්‍රණය. කරපිංච ඔයගොල්ලෝ එකතු කරද්දි මතක තියාගන්න ඒක හීනියට කපලා එකතු කරන්න. මොකද කරපිංච වල එනවා රසක්. ඒක කොකිස් එකේදී රසයි. ඉතින් ඔයගොල්ලෝ ඒක එකතු කරන්න කලින් එකතු කරලා නැත්නම් එකතු කරලා බලන්න.
ඊට පස්සේ අපි දුරු පොල් කිරි ප්‍රමාණයත් එකතු කරගෙන මේ මිශ්‍රණය හොඳට කලවම් කරගමු. ඉතින් කැවිලි හදනකොට ගෑස් එක හදන්න නැතුව දරලිපේ හදන්න ඕගොල්ලොත් මොකද ගෑස් උත් ඉතුරුයි අනික මේ කාලේ ගෑස් කොහොමද ගණන්නේ දරලිපේ හදනකොට කැවිලි ඒ කියන්නේ සුවඳත් එක්ක අවුරුදු කාලෙට දරලිපේ හදන එක තමයි ඕගොල්ලන්ට වඩාත් සුදුසු. ඉතින් ඕගොල්ලෝ දරලිපක් නැත්තම් ගෑස් එකේ හදන්න පුළුවන් නම් ගල්ලත් තුනක් ඊළා හරි දරලිපේ හදලා බලන්න. මමත් හදුවේ දරලිපේ. ඉතින් අපි මේ කොකිස් එක බැද ගන්න දරලිප පත්තු කරගමු. දෙකක් ඇත තරිකිට දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූර්ය මගුලට එක් වෙන්නයි තරිකිට දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූර්ය මගුලට එක් වෙන්නයි. ඉතින් දරලිප මෙහෙම පත් වුණාම අපි කොකිස් බද ගන්න පුළුවන් මට්ටමේ පොඩි තාච්චියක් ලිපේ තියාගමු. ඉතින් මේ තාච්චිය ගොඩක් රත් වුණාන් පස්සේ හරි අඩකට වඩා ප්‍රමාණයක් එකතු කරන්න ඕන පොල් තෙල්. එතකොට අපිට එකපාර කොකිස් දෙකක් බද ගන්න පුළුවන්. ඉතින් දැන් නම් තාච්චිය රත් වෙලා තින්නේ. ඉතින් අපි මේකට පොල් තෙල් එකතු කරගමු. පොල් තෙල් ඔයගොල්ලෝ හරි පිරිමැස්මෙන් කරන්න මොකද මේ කාලේ පොල් තෙලුත් ගණන්නේ. ඉතින් අපි පොල් තෙල් එකතු කරගමු අපේ තාච්චියට. දෙන්න දෙයක් නැත පෙට්ට ගමක් උඩ තුට්ටු දෙකක් ඇත තුට්ටු දෙකක් ඇත. ඉතින් දැන් තෙල් එක රත් වෙනකන් ඉන්න ඕනේ. තෙල් එකත් හොඳටම රත් වෙනකන් ඉදියොත් තමයි අපිට කොකිස් එක දාන්න බද ගන්න පුළුවන්. ඕගොල්ලෝ කොකිස් එක හදන්න කලින් තෙල් එක නටනකන් කොකිස් අච්චුව ඒ තෙල් එකේ දාලා තියන්න. ඉතින් ඕගොල්ලොත් මෙම භාජනයකට තෙල් කඩදාසියක් දාලා කොකිස් මිශ්‍රණයත් ළඟට අරගෙන ලෑස්ති වෙලා ඉන්න. ඉතින් කොකිස් අච්චුව අරම තිබ්බේ. එතකොට කොකිස් අච්චුවේ කොකිස් මිශ්‍රණය ඇලවෙන්නේ නැහැ ගොඩක්. ලේසියෙන් තෙල් එකට දාපු ගමන් ගැලවිලා එනවා. අනික රත් වෙලා ඉඳලා අපි කොකිස් මිශ්‍රණයට අච්චුව දැන් මෙහෙම දානකොට කොකිස් අච්චුවේ ගොඩක් ප්‍රමාණයක් හිටිනවා. ඉතින් ඊට පස්සේ මෙහෙම කරලා එළියට ගත්තා. තෙල් එකේ දැම්මා. ඉතින් ඔච්චරයි කරන් තින්නේ. අපේ රස කොකිස් එක ලස්සනට එදී කියලා අපි බලමු. ඔයගොල්ලෝ මෙහෙම ඇලවුනොත් කියලා ඉරට්ට අල්ලගෙන තියාගෙන ඉන්න. අදිස්සිය ඇලවුනොත් මෙහෙම කරලා ඉලට්ටෙන් ඔයගොල්ලන්ට ඇනලා ඒක තාච්චියට දාන්න පුළුවන් කොකිස් එක ගලවලා. ටිකක් වෙලා යද්දි නම් කොකිස් අච්චුවේ ඉබේම කොකිස් එක ගැලවිලා එනවා. දැන් මේ බලන්න ලස්සනට අපේ කොකිස් එක ඇවිල්ලා. ඉතින් මේ වගේ අපි කැම මේසෙට තියන්න ගොඩක් හදා ගන්න ඕනේ. මේ මිශ්‍රණය ඉවර වෙනකම් අපි හදමු. බලන්න මේක හරිම ලස්සනයි. අනික මේක කැවිලි හදද්දී හරිම සුවඳයි ගෙදරම. ඉතින් මේ තියෙන්නේ අපි අවුරුද්දට කැවිලි මේසෙට තියපු කොකිස්. ඉතින් මේ තරම් ප්‍රමාණයක් ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොත් මේ රෙසිපි try කරලා බලන්න. මතක ඇතුව SL Vlogs YouTube channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell notification එක all දාලා තියාගන්න. ඉතින් අපි තවත් මේ වගේ අලුත් රෙසිපි එකකින් හම්බෙමු. ඒ නැයිතකම් ඔය හැමෝන්ටම bye. සහ සුබම සුබ නව වසරක් වේවා.